මිනිස්සෙගේ මොලේ වර්ධනය වෙනවා කියන එක සාපේක්ෂයි. මිනිස්සයාගේ මිනිස්සයා. හරිද? සමහරු ඉන්නවා තමන්ගේ මොලේ වර්ධනයේ උපරිමයට යනවා 5 වසරේදී. එතකොට ඌ 5 වසරේ 27ක් රමත් වෙනවා ලකුණු 200යි. 201යි වැඩිපුරක් ලකුණක් දීලා. හරිද? අයියේ ඒ වයසින් නම් ළමයින්ට සාපේක්ෂව ඒ ළමගේ මොලේ ඉතාමත් ඉක්මනට වර්ධනය වෙලා නිසා. හරිද? එතකොට එයා සාපේක්ෂව අනිත් ළමයින්ට වඩා ඒ කන්ටෙන්ට් එකට ගේමක් නැති හින්දා ලකුණු ගන්නවා. සමහරවිට මේ ළමයා මේ විදිහට මෙන්න මේ දැන් උපරිමයේ නෙමෙයි කැපැසිටි එකක් විදිහට ඕක පවත්වාගෙන යනවා. සමහර ළමයි ඉන්නවා. දැන් අපේ ඉස්කෝලේ කියන්නේ අපේ මේ සිස්ටම් එකේ ඉස්කෝලවලට ළමයින්ව බෙදා ගන්න කොහොමද? ළමයින්ගේ IQ level එක ටෙස්ට් කරලා නැහැ. මොලේ වර්ධනය වෙච්ච level එක ටෙස්ට් කරලා නැහැ. කොහොමද? වයසෙන් ගන්න. අවුරුදු 5යි නම් ඌ එක වසර. හරිද? ඒතර අවුරුදු 5 එකගේ මොලේ වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය ගත්තාම මිනිස්සු ගොඩක්ගේ වෙනස්. ඒක ජානමය ෆැක්ටර් එකක්. ජෙනටිකල් ෆැක්ටර් එකක්. හරි? ජෙනටිකල් ෆැක්ටර් එක. හරි? එතකොට සමහරු ඉන්නවා මෙන්න 5 වසර ඉස්සෙත් කරන කාලේ නිකන් මේ මොලේ තාම වර්ධනය වෙලා නැහැ. මුල් ළමාවිය සංවර්ධනය වීගෙන එන්නේ. 5 වසර ඉස්සෙත් ෆේල් සමහරවල්. හරි. ඌගේ මොලේ O level වෙනකොට සමහරට මෙන්න මෙයාට වඩා සෑහෙන ලොකු වර්ධනය වෙනවා. සමහර උන් ඉන්නවා මේක A level වෙනකම්වත් යන්නේ නැහැ. සමහර උන්ගේ මේ මොලේ වර්ධනය වෙනකොට මේ හරියි. හරිද? ඌ දවසක මහාචාර්ය වෙනෙක් වෙලා නැවතී. තේරෙනවද? හරි. දවසක මහාචාර්ය කෙනෙක් වෙලා මං කිව්වේ A level වලට මැච් කරනවා නම් බය නැතුව මැච් කරන්න කියලා. හරිද? ඔක මං කියන්න ඕනේ. මොකද ළමයි ගොඩාක් කට්ටිය නිකන් අර පසුගාමී චින්තනයක් මේ තමයි අනුගමනය කරන්නේ ගුරුවරු. හරිද? ඕක ඉතින් බෑත් නේද? එහෙනම් අපි කොමර්ස් කරමු. එහෙම වෙන්න එපා. ඔයා O level වල perform කරන්නේ යම්සේද ඒක කිසිසේත්ම මේ බලපවත්වන්නේ නැහැ A level වලදී. කිසිසේත් ඔයාට A9 කියන්නකො A level වලට F3ක් එන්න පුළුවන්. මම බොහොම පැහැදිලිව කියන්නේ. හරි? ඔයාට හිතන්නකො C9යි කියලා වෙන්න. A level වලට A3ක් දාලා district first වෙලා island first වෙලා campus යන්නත් ඉඩ දෙන්න. මිනිස්සෙක්ගේ මොලේ වර්ධනය වෙනවා කියන එක මම මේක කියන්නම් හරිද? රයිට් මේවා කියන්න ඕනේ දේවල්. හරිද? papers නම් හැමෝම කතා කරලා ළමයි. හරිද? මේවා කියන්න මිනිස්සු නැහැනේ. බලන්නකො. මිනිස්සෙක්ගේ මොලේ වර්ධනය වෙනවා කියන එක සාපේක්ෂයි. මිනිස්සයාගේ මිනිස්සයාට. හරිද? සමහරු ඉන්නවා තමන්ගේ මොලේ වර්ධනයේ උපරිමයට යනවා 5 වසරේදී. එතකොට ඌ 5 වසර 27ක් රමත් වෙනවා ලකුණු 200යි. 201යි වැඩිපුරක් ලකුණක් දීලා. හරිද? අයියේ ඒ වයසින් අනිත් ළමයින්ට සාපේක්ෂව ඒ ළමගේ මොලේ ඉතාමත් ඉක්මනට වර්ධනය වෙලා නිසා. හරිද? එතකොට එයා සාපේක්ෂව අනිත් ළමයින්ට වඩා ඒ කන්ටෙන්ට් එකට ගේමක් නැති හින්දා ලකුණු ගන්නවා හොඳ. සමහරවිට මේ ළමයා මේ විදිහට මෙන්න මේ දැන් උපරිමයේ නෙමෙයි කැපැසිටි එකක් විදිහට ඕක පවත්වාගෙන යනවා. සමහර ළමයි ඉන්නවා. දැන් අපේ ඉස්කෝලේ කියන්නේ අපේ මේ සිස්ටම් එකේ ඉස්කෝලවලට ළමයින්ව බෙදා ගන්න කොහොමද? ළමයින්ගේ IQ level එක ටෙස්ට් කරලාද නැහැ. මොලේ වර්ධනය වෙච්ච level එක ටෙස්ට් කරලාද නැහැ. කොහොමද? වයසෙන් ගන්න. අවුරුදු 5යි නම් ඌ එක වසර. හරිද? ඒතර අවුරුදු 5 එකගේ මොලේ වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය ගත්තාම මිනිස්සු ගොඩක්ගේ වෙනස්. ඒක ජානමය ෆැක්ටර් එකක්. ජෙනටිකල් ෆැක්ටර් එකක්. හරි? ජෙනටිකල් ෆැක්ටර් එකක්. හරි? එතකොට සමහරු ඉන්නවා මෙන්න 5 වසර 27 කරන කාලේ නිකන් මේ මොලේ තාම වර්ධනය වෙලා නැහැ. මුල් ළමාවිය සංවර්ධනය වීගෙන එන්නේ. 5 වසර 27 ෆේල් සමහරලාව. හරි. ඌගේ මොලේ O level වෙනකොට සමහරට මෙන්න මෙයාට වඩා සෑහෙන ලොකුවට වර්ධනය වෙනවා. සමහර උන් ඉන්නවා මේක A level වෙනකම්වත් යන්නේ නැහැ. සමහර උන්ගේ මොලේ වර්ධනය වෙනකොට මේ හරියි. හරිද? ඌ දවසක මහාචාර්ය වෙනෙක් වෙලා නැවතී. තේරෙනවද? හරි. හරිද? ඒක නිසා තමන්ගේ මොලේ වර්ධනයේ උපරිමයට ඇවිල්ලාද නැද්ද? තමන්ගේ ලිමිට්ස් වලට තමන් ගිහිල්ලාද නැද්ද කියන එක තාම ඔයාලට තීරණය කරන්න බෑ. හරිද? මෙන්න මේ මහාචාර්ය කෙනෙක් වෙන්න ඉන්න එකෙක්. හරිද? සාමාන්‍ය පෙළ ලෙවල් වල තීරණය කරොත් මට හරියට අනිත් අයට වඩා රිසල්ට් එකක් ගන්න බැරුණා. මට තියෙන C9ක්. නැත්නම් මට තියෙන B5යි C2යි S කැලලයි භාගයයි. හරිද? එහෙමනම් තියෙන්නේ. හරිද? තමන් හිතන්න හොඳ නෑ. එතනින් එහාට තමන් මැච් කරන්න හොඳ නෑ. නැත්නම් මං මේ දැන් ඉගෙන ගත්ත ඇති. හරි? අරගයි මේකයි කියලා හිතන්න හොඳ නෑ. හරි? අන්න එතකොට තමන්ගේ මෙන්න මේ තියෙන ඔපචුනිටිස් තමයි තමන් ඒකට තමයි පයින් ගහන්නේ. ඒක නිසා අනාගතේ ඕක අපේ අම්මට පෙන්වන්න ඕන කොටස ලොන්න හැමෝම තමන්ගේ අම්මට තාත්තට මේක පෙන්වන්න මම කිව්වා කියලා පැහැදිලි කරලා දෙන්න graph එකක් හදලා මෙහෙමයි කියලා. මිනිස්සුන්ගේ මොලේ වර්ධනය වෙන්නේ කොහොමද? මිනිස්සුගේ කැපැසිටි එක වෙනස් වෙන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. මේ කියන දේවල් හැම එකම වැදගත් ළමයි හරිද? ඒවා මේ පාඩමට අදාළ නැති අනවං කතා පේපර් ඩිස්කෂන් එකට අපි ආවනම් ඔයා පේපර් එක කරන්න අපිට වැඩක් නැහැ. ඔයාගේ කතා කියලා අන්න එහෙම ගොම්පාට දාන කට්ටිය ඉන්නවනම් කරුණාකරලා යන්න පුළුවන්. හරිද? තව පන්ති දින IT කරනෙමු. හරිද? යන්න. හරි? හරි. මේ ඔන්න දෙයක් මේක පට්ට පට්ට ෆැක්ට් එකක් මේ. රයිට්. ඒක නිසා තමන් තීරණය කරන්න එපා. මේ අනිත් මිනිස්සු කියන දේවල් අහලා ඔයා මේ ශිෂ්‍යත්වෙත් ෆේල් නේ. හරිද? ඔයා කොහොමද ඒ වලට මැස් කරන්නේ? එයා රෙද්දවල් අහන්න එපා. කරලා බලන්න. මැස් කරනකොට වෙන්න පුළුවන් ඔයාගේ ඔළුවේ ටක් ගාලා ට්‍රිගර් වෙලා ඔළුව වර්ධනය වෙන්න පටන් ගන්න. අපි දන්නේ නැහැ. හරිද? රයිට්. මිනිස්සෙකුට ජිම් එකකට ගියාට පස්සේ තමයි ඇඟ ලොකු වෙන්න පටන් ගන්න මිනිස්සයාගේ. ගෙදර ඉඳන් කල්පනා කරන්න බෑ මගේ ඇඟ ලොකු වෙයිද දන්නේ නැහැ. හරිද? තේරෙනවද කියන්නේ?
බොහොම සරලයි. මේ කතන්දරේ බොහොම සරලයි. මිනිස්සෙක්ට ගෙදර ඉඳන් කල්පනා කරන්න බෑ. මගේ ඇඟ ලොකු වෙන්නේ නැති වෙයි. එහෙනම් මං හැමදාම මේ විදිහට ඉන්නවා. එහෙම නෙමෙයි. අපි ජිම් එකකට ගිහලා try out කරලා බලන්න ඕනේ. අපේ ඇඟ ලොකු වේද නැද්ද කියලා. නැත්තම් නිකන් ඉන්න වෙනම. ලොකු වුණොත් අපරාධෙනේ. තේරෙනවද කියන්නේ? right? වගේ තමයි බුද්ධිය. අන්න හරි. ඒ නිසා මේ තමන්ගේ capability levels තමන්ගේ වටපිටාවට සාපේක්ෂවත් අනිත් මිනිස්සු කියන දේවල් අහලවත් තීරණය කරන්න එපා. තමන් විසින්ම තමන්ව try out කරලා බලන්නයි තියෙන්නේ. හරිද? හරි.